TOQ7 මොඩල් එකේ තියෙන එකම එක වාසිය තමයි අපිට ඕන විදිහට මෙන්න මේ කේබල් හරහා ඒ කියන්නේ මෙන්න මේ කනෙක්ටර් වලින් මේ තියෙන කනෙක්ටර් වලින් අපිට පුළුවන් මේක රිමෝට් කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ අපිට ස්විච් එකක් දාලා අපිට ඕන විදිහට පාලනය කරන්න මොන සෝස් එකේද A එකේද B එකේද තියෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඔටෝමැටිකලි රිලේ කන්ටැක්ටර් මොඩියුල් මොනවා හරි දාලා මේ කනෙක්ටර් පාවිච්චි කරලා මේ කොළ පාට කනෙක්ටර් පාවිච්චි කරලා අපිට මේක අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. නමුත් TOQ7 මොඩල් එක අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් වුණාට TOQ6 එහෙමත් නැත්නම් TOQ3 මේ මොඩල් දෙක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. මේක පාලනය වෙන්නේ ප්‍රයොරිටි එක ඒ සෝස් එක විදිහට. හැම එකේම ප්‍රයොරිටි එක ඒ සෝස් එක, මේකෙත් ප්‍රයොරිටි එක ඒ සෝස් එක, මේකෙත් ඒ සෝස් එක. ඒ සෝස් එකේ පවර් නැත්නම් විතරයි B සෝස් එකට, ඒ කියන්නේ බෑකප් එකට මාරු වෙන්නේ. හැබැයි මේකෙදි අපිට ඕන විදිහට මේක බෑකප් එකේද මොකේද තියෙන්න ඕන කියලා අපිට අවශ්‍ය විදිහට රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක තමයි TOQ7 එකේ තියෙන විශේෂත්වය.